මනුෂ්‍යාත්ම භාවයක් ලබන්න තරම් තිරිසන් ආත්ම භාවයෙන් මිදෙන්න තරම් මේ ධර්මයේ බලපාන අපි සියලු දෙනාටම තියෙන්න ඕනේ අර මරණාසන්න මොහොත එහා පැත්තයි මෙහා පැත්තයි පේනකොට හොඳට සිහිය පිහිටුව ගන්න පුළුවන් විදිහේ මානසික මට්ටමක් ධර්මයේ කෙරෙහි අපිට තියෙන්න ඕනේ. ඒකට දැන් ඉඳන් ටික ටික පුරුදු පුහුණු වෙලා තියෙන්න ඕනේ. ඔය පුරුදු වෙන්න වෙනතුනේ. මොකෙන්ද සාදුකාරයෙන් පව සාදුකාරයක් වුණත් දෙනකොටනේ අර ඔය කොරක් වගේ දෙක නමන් නැතුව අර ඒක මොකද හදවතින් කොසල් රජුරුවන්ගේ අන්තපුරේට බිසවක් එනවා පින්නතුනේ ස්වාමියා පැවිදි වෙලා මේ අස්සාමික භාර්යාව අන්තපුරේට බඳව ගන්නවා. දවසක් රජුරුව මේ නිල් මානෙල් ටිකක් ගෙනල්ලා මට නිල් මානෙල් දකින්නකොට මේ කතාව මතක් වුණේ. දීගෙන යනවා අන්තපුර බිසවරුන්ට. අර බිරිඳටත් මල් දෙකක් දෙනවා. කට්ටියම දැන් මල් වල සුවඳ බලනවා. අර බිරිඳ මල් අරගෙන මල් වල සුවඳ බලලා එක පාරටම පින්නතුනි අඬන්න පටන් ගන්නවා. අඬනවා. ඔය රජුරු ඇවිල්ලා අහනවා මොකද එක පාරම අඬන්නේ? අර බිරිඳ කියනවා මට මගේ ස්වාමියාගේ සුවඳ ආවලු. රජුරවන්ට මේක පුදුමයි. මොකක්ද පුදුමයි? කොහොමද මේ මිනිස්සෙක් ළඟින් නිල් මානෙල් සුවඳෙන්නේ ගිහිල්ලා මේක බලන්න ඕන හින්දාම බුදුහාමුදුරුවන්ට ආරාධනා කරනවා බුදුහාමුදුරුවනේ හෙට මාලිගාවේ දානෙට වඩින්න. එතකොට අරහාමුදුරුවොත් එනවා. දැන් වළඳලා අවසානයේ රජුරෝ කියනවා බුදුහාමුදුරුවනේ අරහාමුදුරුවන්ට බණ කියන්න දීලා ඔබ වහන්සේලා කට්ටියම වඩින්න. රජුරුවන්ට දැන් මොකද්ද මේ බලා ගන්න ඕනේ? අර හාමුදුරුවන්ගේ කටින් නිල් මානෙල් මල් සොදෙනවා කියලා. පින්නතුනේ අනුමෝදනාලක පළවෙනි බණ පදේ කියනකොට මුළු මාලිගාවම නිල් මානෙල් මල් සොඳයි. අර ස්වාමියා බිරිඳගේ ගිහි කල රජුරෝ ගිහිල්ලා අහනවා බුදුහාමුදුරුවන්ගේ ඇයි බුදුහාමුදුරුවනේ මෙහෙම? බුදුරජාණන්